ශිල්පයට තවඩින් ගෙලියනවා ශිෂ්ණයට කියලා. හරි අහිංසකව මැරවීමටය. එහෙම තමයි කිව්වේ පොඩින්ද මැරවීමටය. නැත්නම් මැරවීම සඳහා මැරවීමටය. ඒ සඳහා ගුරුවරයා යොදන උපක්‍රමය වන්නේ අහිංසකට මිනිසුන් දහසක් මැරීමට පැවසීමයි. නැත්තම් අනුබල දීමයි. මේ බාන්නකෝ ගිය අවුරුද්දේ සෙමිනවලදී ළමයි අපිට දීපු තෑගි අපි අරන් තියාගෙන තියෙනවා. හරිද? ඔයාලත් සෙමිනවලට එනකොට තෑගි අරන් එන්න. අපි ආසාවෙන් බාර ගන්නවා. හරි. අපි ස්ටුඩියෝ එකේ මතක් වෙන්න තියාගෙන තියෙන්නේ. දැන් මේවා ෆොටෝ ගහලා දායිද දන්නේ නැහැ මූන් අම්බෝ තියන්න ඕන පරිස්සම් කරන්න. හරි. ලිව්වා. ගුරුවරයා අපේක්ෂා කරන්නේ එම මිනිසුන් දහසෙන් එක් අයෙකු අහිංසකව මරණු ඇත යන්නයි. අම්මෝසෝ එච්චර දිගේ එකක්. ඔව් හිමින් කියන්නේ මම මේ. ගුරුවරයා අපේක්ෂා කරන්නේ එම මිනිසුන් දහසෙන් එකෙක් නැත්නම් එක් අයෙකු අහිංසකව මරයි යන්නයි නැත්නම් මරාවි යන්නයි. අහිංසකව මරාවි යන්නයි. උපුටා ගැනීමේ ලකුණු ඇතුලේ ලියන්න මේ උපුටා ගැනීම ලකුණු ඇතුලේ පුතේ මිනිස් දහසක් මැරුව මැනව. මිනිස් දහසක්. දැන් ඔබලා හිතන්න එපා මං අර එහෙම කිව්වහම මෙන්න මේ වගේ අපි සර් පුත නැතුව පුතේ හරි ලිව්වොත් අවුල්ද? අන්න ඒව අවුල් ඈ. මොකද අමාවතුරේ භාෂාවේ විශේෂම ලක්ෂණයක් නෙබන් සද්ද ඇහෙන එක. ඒව නැති කරන්න එපා. යන්න දාපන්. හරිද? ඒක ඔළුවේ තියාගෙන ඉන්න. පුතේ මිනිස් දහසක් මැරුව මැනව. එසේ වන්නා මේ දැන් ඔන්න මෙතනත් අහනවා එසේ වන්නා නෑ එසේ වන්නා. හරිද? ඔය අමාවතුරේ ඒ කියන සද්දෙහිම පාවිච්චි කරලා නෑ. එසේ වන්නා ශිල්පයට තවඩින් ගෙලියනවා ශිෂ්ණයට කියලා. හරි ලියන්න ශිල්පයට මොහරප ශිල්පයට උපචාර කළාවේ. අනිත් එක තමයි මෙන්න මේක.